බං මේක හැදුවා කිව්වට මූ හදලා නැහනේ. ඈ දැන් බලන්න මේක දැන් ඔයාලට මේක ඔන් කරලා ඩිස්ප්ලේ එක ඔන් වුණාද? ඔව් මම දැන් ඉස්සෙල්ලා ඔක ඔන් කළා. මහා මේ මට නම් විශ්වාස නැහැ මේක මේ හැදුවා කියලා. ඇත්තටම ඔබ හදන්න දුන්නාද? ඔව් හදන්න දුන්නා හදන්න. ආ යමංග බලන්න නෑ මේමයි චෙක් කරලා පෙන්නලා ඕක ආයෙ ගලවලා දාලා මේව කරා. මම මොනකට කියලා අහනවා. හරි ආයෙ අපි ෆෝන් පාවිච්චි කරලා නැද්ද? දැන් මම ගලවන් මම ඊට පස්සේ දැන් මේක කෝල් කියන්නේ ඩිස්ප්ලේ එක ඔන් වුණා කියලාද කියන්නේ? ඔව් ඩිස්ප්ලේ එක ඔන් වුණා. ඩිස්ප්ලේ එක ඔන් වුණා. දැන් ඔන්නේ නෑ මම දැන් අලුත් බැටරියකුත් දැම්මනේ. හරි අලුත් බැටරියකුත් දාලා ඌ ඇවිල්ලා 100ක් විශ්වාසයකින් මම අලොත් කරන මිනිස්සු නෙවෙයි. එහෙම වෙන්න. හරි බලමුකෝ කියලා. හැබැයි මෙහෙමයි. අපි ආයේ ෆෝන් පාවිච්චි කරලා නැද්ද? අපි පුංචි කාලේ ඉඳන් ෆෝන් පාවිච්චි කරලා මේ කීවෙනි ෆෝන් එකද ගියාන්කෝ. හරි. යමං. හරි මෙහෙමයි. ඌට මම අමතනවා ඇමතිල්ලා ඌ හිතාන ඉන්නේ මේ අපි මේ ෆෝන් පාවිච්චි කරන්නේ නැති අපි මේක දැකලා නැති අය කියලා තමයි ඌ හිතාන්නේ නැති. එහෙම කොහමද? දැන් වාට විශ්වාසයි. එතන ඔන්නුනානේ. අනිවාර්යයෙන්. හරි යන් කියලා බලමු. හරි. ඕ ඒක බලන්න මේවා කරලා තමයි දුන්නේ. මම මේ පොඩි එකාට ෆෝන් එකක් දෙන්න ඕන. උන්ට ලොකු ෆෝන් දීලා බෑනි මන් දැන් කාලේ තියෙන විදියට. හරි. ඒ නිසා තමයි මේවා කරන්නේ. හරි. ප්‍රශ්නයක් කළා දීපු බලමු ඉතින් නෑ. යමං ගිහිල්ලා කෙලින්ම අහලා බලමු. මේක මේ මොකක්ද අපේ කියලා. යම් අද තමයි ඌ අහගන්නේ. ඌ මේ මිනිස්සු හැමදාම එහෙම රවට්ටන්න බෑ. යන්කෝ දැන් ඇරලාද ෆෝන් ෂොප් එක? අරලා දෙන්න. ඔබ කතා කරන්නේ? යන්කෝ. යා. මට කඩේ නම් මතකත් නෑ. මේ අර ලේන් එකේ තිබුණ ඉපට ඉස්සරහට යන්න. මොකද බලාගෙන යන්න නමත් එක්ක බලාගෙන යන්න. මට කියන්න කඩේ කොහොමද කියලා. රයිට් නේද? හරි. මම දැන් ඔබට මේක කතා කරලා අමතනවා. ඔබ කතාවනේ හිටපන්. හරි. නෑ මම කතා කරන්නයි කියලා. නෑ කතා කරන්නේ. එහෙම ඕනේ නෑ. දැන් මම ගෙදින්ම ගිහලා කතා කරනවා. හරිද? ඊට පස්සේ මොකක්ද උනේ කියලා බලමු. මේ ෆෝන් පාවිච්චි කරන දන්නේ නැත්නම් ඒක මේක කරන්න හරි. මම ගිහින් බලන්න. හරි උඹ හිටපන් මම කතා කරලා මල්ලි මේ ඊයේ හදාගෙන ගිය ෆෝන් එකේ මල්ලි වැඩ නෑනේ බලන්න වල සල්ලි ගන්නවා මේක කරන්නේ ඈ මේක ඔන් වෙන්නේ නෑනේ බලන්න මම මේ පොඩි කාට දෙන්න ෆෝන් එක හදාගන්න ගියේ ඇයි මෙහෙම කරන්නේ දැන් ඔයා කියවනේ ඔන් වුණා කියලා බලන්නකෝ මේක බලලා දෙන්නකෝ පොඩ්ඩක් කලබල වෙන්න දෙන්න බලන්නකෝ මල්ලි මේ මිනිස්සු මේ මෙහෙම අරන් සල්ලි අරන් කොහොම කරන්නේ බා මල්ලි බලන්නකෝ වැඩ කරනවාද කියලා මම අලුත් බැටරියකුත් දාලා බැලුවානේ හරි මොකද්ද වෙන්නේ බලන්නකෝ බැටරිය කියන වල මේ සෙලර් කැලක් තියෙනවා මේ ගලවන්න මොකද සෙලටොක් කියන්නේ මේ ෆෝන් එකට ගලවලා දැම්මොත් තමයි බැටරිය වුනේ ඒ මල්ලි ඒක දින අලුත් එකක් විසාරද ඒක අලුත් දැන් දැන් බල ඔන්න වෙනවද ඒ කියන්නේ දැනගත්ත වෙන්නේ නැස බැටරි ගේම් කැලක් තියෙන ගලවලා දාන්න වැඩි නේද හරි මල්ලි හරි thank you මල්ලි යන්න මල්ලි හරි